120ට 220ක් ආවඩා ආයුහෝ වේවා. සුබ අලුත් අවුරුද්දක් වේවා. මේ සූර්ය මහා මංගල්‍යයේ කාලයයි. හෙළේ මහා අවුරුදු උළෙලක අභිමානය ඔබ වෙත ගෙනෙන්නටයි මේ සෝදානම. මම දේශාන් වොයිස් ඔස්සේ පවත්වනු ලබන ප්‍රථම බක් මහා උළෙල මේ ආරම්භ වන්නේ දේශාන් වොයිස් ප්‍රථම සූර්ය මහා මංගල්‍ය. එහෙමනම් මේ අවුරුදු උළෙල ඉහි නාමය මාවට සඳහන් කරන්න. දේශාන් වොයිස් සූර්ය මහා මංගල්‍ය 2026 වසන්ත උදානේ. එහෙමනම් මෙන්න මේ බක් මහා උළෙල අපි දැන් එහෙමනම් ආරම්භ කරන්නයි සූදානම්. ඊට පෙර සංස්කෘතික අංගයක් වෙත යොමු වෙනවා. ඒ වෙතටයි මේ අවස්ථාව. සංස්කෘතික අංගයෙන් පස්සයි ඔබ නැවත එකතු වන්නේ. එහෙමනම් සූදානම් වෙන්නේ දැන් මේ අවුරුදු උළෙලේ ප්‍රථම තරඟාවලිය වෙතට යන්නටයි. ඊට පෙර ඔබට මතක් වෙනවා අද අවුරුදු උත්සවයත් එක්ක එකතු වුණොත් ඔබ සියලුම දෙනාට පුළුවන්කමක් ලැබෙනවා. බොහෝ දේවල් සමගින් එකතු වන්නේ. එහෙමනම් රැඳිලා ඉන්න මේ අවුරුදු උළෙලත් එක්ක. අද උදෑසන සිටම බොහෝ තරඟ පැවැත්වුණා. බොහොම ස්තුතියි ඔහේ සිට මේ ස්ථානයට අවස්ථාව ලබා දුන්නාට. කඹෑදීමේ තරඟය තමයි දැන් පවත්වන්න සූදානම් වෙන්නේ. එහෙමනම් මම දේශාන් කියලා මතක් කරනවා මේ දේශාන් වොයිස් බක්මහා අවුරුදු උළෙලේ සජීවීව ලෙස මෙන්න මේ අවුරුදු උළෙල ඔබට දැක ගන්න පුළුවන්. මෙතෙන්ට දැන් ආවොත් ඔබගේ ඇස් දෙකටම කඹෑදීමේ අවුරුදු උළෙල සඳහා වෙන කණ්ඩායම් දෙකක් දැන් සෝදානම් වෙලා ඉන්නේ. කණ්ඩායම් දෙක කොයි වගේ ජවයකින් අදීද මේ කඹෑදීම. එහෙමනම් සූර්ය මහා මංගල්‍යයේ සූර්ය මේ හෙළේ මහා මංගල්‍යයේ සිව් හෙළේම අවුරුදු මංගල්‍යයේ සෝදානම කඹෑදීමේ තරගය ආරම්භ කරන්න. කඹෑදීමේ කණ්ඩායම් දෙකේ නායකයන් දෙදෙනාත් මම කියනවා තිවංක සහ නලිදු. මෙන්න මේ කණ්ඩායම් දෙක සෝදානම්. දැන් කඹෑදීමේ තරගය ආරම්භ කරන්න. එහෙමනම් සෝදානම්ද? සෝදානම්. හොඳයි. එහෙමනම් දැන් සංඥාව මම ලබා දෙන්න සූදානම්. විනිශ්චය මණ්ඩලය සූදානම්. විනිශ්චය මණ්ඩලයේ 5 දෙනෙකු මේ කඹෑදීමේ මහා මංගල්‍යයට මේ තරගයට එකතු වෙනවා මෙහි විනිශ්චය කටයුතු කරන්න. එහෙනම් දැන් ආරම්භ කරනවා. මම සංඥාව දෙන්නයි සූදානම් වෙන්නේ මේ කඹෑදීමේ තරගය ආරම්භ කරන්නට. 3 2 1. එහෙමනම් කඹෑදීමේ මහා මේ තරගය ආරම්භ වුණා. ඔව් දැන් ජවයෙන් යුතුව පැවැත්වෙනවා මේ කඹෑදීමේ තරගය. හොඳින් පැවැත්වෙනවා. ඉතින් කවුද ජයග්‍රහණය කරන්න කියලා අමාරුයි දැනගන්න. මොකද මේ වෙලාවේදී ජවයෙන් යුතුව බොහොම ජවයෙන් යුතුව කඹෑදීමේ තරගය තිබංග කණ්ඩායම සහ නල්දු කණ්ඩායම අතර මේ දෙක තුලම පැවැත්වෙනවා. ඔව් මේ මොහොතේදී කඹෑදීමේ තරගයේ ජයග්‍රාහකයා අපිට තව ස්වල්ප මොහොතකින් හොයාගන්න පුළුවන් කමක් ලැබෙවි. කඹෑදීමේ තරගය දැන් හොඳින් ක්‍රියාත්මක වෙනවා. බොහොම ජවයෙන් යුතුව ක්‍රියාත්මක වීමක් තමයි අපි දකින්නේ. හොඳයි. ඒ අතරතුර ඔබට මම මතක් කරනවා මේ දහවල් 12ට තමයි අපි මේ දැන් කඹෑදීමේ තරඟය ආරම්භ කරලා තියෙන්නේ. දැන් 12යි දෙක පමණ වෙනවා. ඒ වගේම තමයි සවස් 3:30. සවස් 3:30 විශේෂයි. මොකද සවස් 3:30ට තමයි කොට්ටපොර ගැසීමේ තරඟය පැවැත්වෙන්නේ කියලා අපිට මතක් කරගන්න ඕනේ. සහ ඊට පස්සේ 4ට සූදානම් සිඟිතියවුදු කුමරා කුමරිය තෝරාපත් කරගන්නේ ඒ සවස් 5:30 වෙනකම්. ඔව්. එහෙනම් ඊට පස්සේ 5:30ට තියෙනවා සිඟිතියවුදු කුමරා කුමරිය ත්‍යාග බෙදා දෙන්නට. ඉතින් මෙන්න මේ සිඟිතියවුදු කුමරා කුමරියට එන්න කැමති ඔබට ආරාධනය කරනවා සිඟිතියවුදු කුමරා කුමරියට එන්න කියලා නංගිලා මල්ලිලට. හොඳයි. එහෙමනම් ඒ බව සිහිපත් කරමින් ඊට පස්සේ රෑ 10:30 තමයි විශේෂතම දෙයක් වෙන්නේ. මොකද සංගීත ප්‍රසංගය මේ බක් මහ උළෙල. හොඳයි. එහෙමනම් සූදානම් මේ අවුරුදු උළෙලේ සජීවීව මේ තරඟය ඔබට දැක ගන්නට හැකියාවක් ලැබෙනවා කියලා මම කිව්වා. આવොත් ඒක ඔබට හොඳටම දැක ගන්න පුළුවන්. මොකද මේ ජවය දැන් ඔබට පේනවා ඇති. ජවය හොඳින් මට පේනවා. මොකද මේ දෙකම හොඳින් කඹෑදීම පේනවා. ඔව් තිවංකගේ කණ්ඩායම ජයග්‍රහණය කරනවා මේ කඹෑදීමේ තරඟේ මේ වටය. එහෙනම් දැන් මේ දෙක තිවංක කණ්ඩායමනේ දිනුවේ. දැන් එහෙනම් පැති දෙක මාරු වීමට නියමිතයි. තිවංකගේ කණ්ඩායම තමයි මේ පැත්තෙන් තරඟ වැදුනේ මුලින්ම. මේ පැත්තෙන් තරඟ වැදුනේ නල්දු කණ්ඩායම. නමුත් දැන් තිවංක කණ්ඩායම මේ පැත්තට තරඟ වදිද්දී දැන් නල්දු කණ්ඩායම මේ පැත්තට තරඟ වදිවේ. හොඳයි. එහෙමනම් ඒ තැන මාරු වෙන තුරු කෙටි වෙලාවක් ලබා ගන්නයි සූදානම් වෙන්නේ. එතකන් කෙටි වෙලාවක් ලබාගෙන එන්න මේ ඇයට සූදානම් වෙන්නේ ඊළඟ තරඟෙට. ඒකයි. ඔව් දැන් පැති දෙක මාරු වෙලා ඉන්නේ කඹෑදීමේ මේ තරඟයේ අවසන් තරඟය පවත්වන්නට මේ දෙක. එහෙමනම් දැන් තමයි හොඳම වෙලාව. තිවංකගේ කණ්ඩායම මම කැමතියි තිවංක ඔබගෙන් දැනගන්න ඔබ සූදානම්ද? ඔව් තිබංක සෝදානම් කියලා කිව්වා. එහෙමනම් සෝදානම් වන්නේ
නලින්දු ඔබගෙනුත් පුංචි ප්‍රශ්නයක් අහන්න. ඉතින් කමැදීමේ තරඟයට සූදානම්ද? ඔව්. එහෙමනම් බොහොම ස්තුතියි නලින්දු අදහස පළ කළාට. දැන් ඔබ කිව්වනේ සූදානම් කියලා තරඟට අපි එහෙමනම් බලමු. දැන් තිවංකගේ කණ්ඩායමනේ දිනලා ඉන්නේ මේ අවුරුදු උළෙලේ මේ කමැදීමේ තරඟේ. එහෙනම් අපි බලමු මේ කමැදීමේ තරඟයේ අවසන් තරඟය. සූදානම්. එමනම් මම මේ තරඟේ සංඥාවල බදින 3 2 1 ස්ටාර්ට්. එමනම් කමැදීමේ තරඟයේ දැන් තිවංකගේ කණ්ඩායම සහ නලින්දුගේ කණ්ඩායම අතර අවසන් තරඟයයි පැවැත් වෙන්නේ. ඔව් කමැදීමේ තරඟය හොඳින් පැවැත්වෙනවා. ජවයෙන් යුතුව අපිට ඒක පේනවා. නැවත මේ කමැදීමේ තරඟය හොඳින් ජවයෙන් යුතුව පැවැත්වීමක් තමයි දකින්න. ඉතින් මේකේ අර වෙලාව යනවා මේ අවසානයක් සොයාගන්න. මොකද මේ කණ්ඩායම් දෙකම බොහොම ජවයෙන් ශක්තියෙන් බලයෙන් යුතුව මෙන්න මේ කණ්ඩායම් දෙකම කමැදීම සිද්ධ කිරීමක් තමයි දකින්නේ මම නම්. ඔව් කමැදීමේ තරඟය තිවංකගේ කණ්ඩායම දිනයිද නලින්දුගේ කණ්ඩායම දිනයිද? එතකන් මම ඔබට නැවතත් මතක් කරනවා කෙටි වෙලාවක් ඔහොමම දෙන්න සංස්කෘතික අංගයකට යොමු වන්නට සූදානම් වෙන්නේ. මේ කමැදීමේ ජයග්‍රාහකයන් තෝරාපත් කරගන්න පුළුවන් ඒ අංගයෙන් පස්සේ. ඔව් නැවතත් කෙටි විරාමෙන් පස්සේ සංස්කෘතික අංගයෙන් පස්සේ දැන් සූදානම් වෙන්නේ සංස්කෘතික අංගයෙන් පස්සේ කමැදීමේ තරඟ ඉතුරු ටිකට යන්න. ඔව් දැන් තිවංකගේ කණ්ඩායම සහ නලින්දුගේ කණ්ඩායම හොඳින් ජවයෙන් යුතුව මේ තරඟය පැවැත්වෙනවා. දැන් මම හිතන්නේ විනාඩි 7කට විතර කාලයකට මේ දී යනවා මේ තරඟය. ඒ කියන්නේ මේ දෙවනි තරඟය අවසන් තරඟය දැන් අපිට පේනවා ජයග්‍රහණයක් දැන් නම් තෝරගන්න පුළුවන්. හරියම පහසුවෙන් මේ ජයග්‍රහණය තෝරා ගන්න ලැබෙවි කියලා ප්‍රාර්ථනා කරනවා. ඔව් ජයග්‍රහණය තේරෙනවා නලින්දුගේ කණ්ඩායම. මම හිතන්නේ නලින්දුගේ කණ්ඩායම තමයි දැන් ජයග්‍රහණය තෝරාපත් වෙන්නේ. මොකද මේ පැත්තේ හිටපු හොන නලින්දුගේ කණ්ඩායම අර ප්‍රථම තරඟේ පරාජය වුණාට දැන් අවසන් තරඟේ යන අවශ්‍යම කරන තරඟේ ජයග්‍රහණය කිරීමක් කරනවා. එහෙමනම් ප්‍රථම ස්ථානයේ දිනා ගන්නවා නලින්දුගේ කණ්ඩායම. එහෙනම් සූදානම් කෙටි විරාමයකට යන්න. ඉන්පසුව ඔබ නැවත තවත් තරඟයක් සමගින් එකතු කරගන්න මේ දේශානුවස් සූර්ය මහා මංගල්‍යයයි.